විශ්ව ආකර්ෂණ නීතිය ධනාත්මක චින්තනය සාර්ථක වැඩ කරන්න උපසිත බලගන්නන ආකාරය. මුලින්ම ඔයා උපසිතත් එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ යම්කිසි සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ලට අනුව වාට ක්‍රියා කරන්න පුළුවන්. බුදුදහමේ මේකට කියනවා සිහිය පවත්වා ගැනීම කියනවා. ඔයාට දවසකට විනාඩි 5ක් හෝ ආනාපානසතිය භාවනා වඩන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම වැදගත් වෙනවා ඔයා ඒ වෙලාවේ කරන වැඩේට අවධානය දෙන එක. උදාහරණයක් විදිහට කනකොට බොනකොට ඒ වගේ දෙයක් කරද්දී ඔයා ඒ කරන ක්‍රියාවට අවධානය දෙන්න ඕන. වෙන දේවල්ට අවධානය දෙන්න හොඳ නැහැ. ඔයාට තරහ ගියාම ඔයා හිතන්න ඕන තරහ ගියා කියලා. ඒක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මම තරහ ගන්න නැහැ කියලා හිතන්න ඕන. ඒකට පාලනය කරන්න දෙයක් ඒකේ නෑ. ඔයාට රාගී සිතුවිල්ලක් ආවොත් එහෙම ඔයා ඒක තේරුම් ගන්න ඕන. එතකොට ඔයාගෙන් වැරද්දක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා ওই විදිහට කාලයක් ওই විදිහට ගත කරලා යනකොට ඔයාගේ අත්දැකීම් මත යටිසිත හදා ගන්නවා පුරුදු. අනේ පුරුදු හින්දා ඔයා කරන්න බලාපොරොත්තු වෙන ධනාත්මක චින්තනය, විශ්වාකර්ෂණ නීතිය ඔයාට සාර්ථකව වැඩ කරයි. ඔයා යටිසිතේ රෝකඩයක් වෙන්නේ නැතුව ඔබේ පාලනය ඔයාගේ අතට ගන්න.